යාළුවනේ ඔයාලට මොකද කියන්න හිතෙන්නේ අපේ ට්‍රිප් එකේ අවසාන තැනට අපි දැන් මේ ළඟා වෙලා තියෙන්නේ. දැන් ඔයාලට මොකද දැනෙන හැඟීම? හොඳටම කරුණල වැටිලා කීර වෙලාව? Hi guys, welcome back to my YouTube channel. අපි මේ දැන් යන්නේ සත්මහල් ඇල්ල බලන්න. මේ තමයි සත්මහල් ඇල්ල ගාවට යන්න තියෙන පාර. කොහෙද යන්නේ? මේ පාරේ දෙපැත්තේ හොඳටම ගස් කොළන් ඇවිලා ඒ වගේම පාර දිගටම ඉන්ටර්ලොක් කරලා තියෙනවා. අපි භාගයක් දුර වාහනේ ගිහිල්ලා එතනින් එහාට පයින් ඇවිදගෙන තමයි ගියේ. හැබැයි වෑන් එකක් වගේ පොඩි වාහනයකට නම් එතෙන්ට යන්න පුළුවන්. අපි දන්නේ නැති නිසා තමයි පයින්ම එතෙන්ට ගියේ. අපි පැන්නවල ඇවිදලා කෙලින්ම ආව මෙතෙන්ට. අපි මෙතනට එනකොට වෙලාව 5යි. අපි හිතුවේ මේක නොයා එහෙම ඉන්න දැන නතර වෙන තැනට යනවා කියලා. ඒ වුණාට අපි ආයේ මෙහෙ ආවේ නැති වුණොත් කියන හැඟීමෙන් කමන්නේ වෙලා ගියත් අපි යනවා කියලා හිතලා ආවා. යාළුවනේ ඔයාලට මොකද කියන්න හිතෙන්නේ අපේ ට්‍රිප් එකේ අවසාන තැනට අපි දැන් මේ ළඟා වෙලා තියෙන්නේ. දැන් ඔයාලට මොකද දැනෙන හැඟීම? අනිවාර්යයෙන්ම සෑම වසරක් පාසා හෝ වසරකට දෙසරක් මේ වගේ ට්‍රිප් එකක් ආය ඕගනයිස් කරනවා. අනිවාර්යයෙන්. ඕගනයිස් ටීම් එක මම බාර ගන්නවා. මේ ඇසිස්ටන්ට් මම. ඔන්න අර කට්ටිය කනවා හලෝ. මිත්‍ර රෝහින් අර බලන්න ඈත් පේනවද? අපිත් එක්කම ඔව් මේ මෙතනත් ඉඳ ගන්න තියෙනවා. ඔව්. ඔයාලා ආවොත් අනිවාර්යයෙන්ම දියනාන්න නම් යන්න එපා. මේ ඉන්නේ අපේ මිත්‍ර ද්‍රෝහියෝ ටික අර බත් කාලා වතුරත් බොනවා. කොට වෙලාව 5යි කියවනේ. ඒ වෙනකොට අපි දවල්ට කාලා තිබුණේ නැහැ. අපි දවල්ට මෙතනදිම කනවා කියලා හිතාගෙන කෑම එකත් අරගෙන තමයි ආවේ. අපි හැරිලා ආපහු නවතින තැනට යන්න හදලා ඒ වුණාට මෙතෙන්ට ආපු එකේ මේක බලලම යන්න ඕනේ කියලා හැංගීමෙන් තමයි අපි ආවේ. මෙතනදී මම කියන්නේ වෙලාවට අපි ආවේ කියලා. ඇත්තටම මෙතන ලස්සනයි. පාර දෙපැත්ත මාරම ලස්සනයි. ඒ නිසා ඇත්තටම අපි ආව එක හොඳයි කියලා අපිට හිතුණා. මේක ප්‍රාදේශීය සභාවක් මගින් නඩත්තු කරනවා. ඒ නිසා තමයි මෙච්චර ලස්සනට පඩිපෙළ හදලා පිළිවෙලට තියෙන්නේ. ඒ වගේම උඩ තියෙනවා කුණු දාන්න තැනක. අපි මෙතනදී කාලා නීලා කොහොම හරි ලන්ච් එක ගමන් දැම්මේ නෑ. උඩට ගිහිල්ලා උඩ තිබුණ රැස්ටෝරන්ට් වලට ලන්ච් එක දැම්මා.
හොඳටම වහන්සේලා හති වැඩිලා එන අපි නේද හලෝ. හොඳටම රෑ වෙලා හොඳටම කරු වෙලා කීයද වෙලාව? ඒ කියන්නේ රත්නපුරේ කියන්නේ